Hi everyone කොහොමද ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මම ටිකක් පරක්කු වෙලා වීඩියෝ එකක් අරගෙන ආවා. මාව ඉතින් බලන අය දන්නවා ඇති මට ගිය සතියේ නම් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මොකද මම ටිකක් අසනීපෙන් හිටියේ. බාගෙට එඩිට් කරලා තිබුණ වීඩියෝ එකක් තිබුණා. හැබැයි මට ඉතින් ඒක වොයිස් කරගන්න බැරි වුණා. තව දෙයක් තමයි ඔයාලට වටේ පිටේ පොඩි සද්ද ඇහි විශේෂයෙන් අපේ මුලීගේ සද්දේ. මොකද මම ගොඩක් වෙලාට වීඩියෝස් මේ වොයිස් කරන්නේ රැට බබත් නිදාගත්තම. හැබැයි අද උදේ වරුවක ඉතින් සද්ද ඇහි එක ඒව ගණන් ගන්න එපා. මේ ඔයාලට අරන් ඉන්නේ ටිකක් කාලයකට කලින් මම ගත්ත වීඩියෝ එකක්. ඉතින් මට හිතෙනවා ගොඩාක් අය මම කැම හදන වීඩියෝස් බලන්න කැමතිනේ. මොකද මේ මම හොඳට නෝට් කරා ගොඩක් අය මගේ වීඩියෝස් බලලා තියෙන්නේ මම උයලා කැම දාන ඒවා. ඉතින් අර ඩේලි රූටින්ස් අනම්මනම් දානවා වැඩි කට්ටිය බලන්න නැහැ. ඉතින් බෝරින් ඉති සමහර විට. ඉතින් මං හිතුවා අදත් ඔයාලට රස මෙනු එකක් හදන වීඩියෝ එකක් අරන් එනවා කියලා. විශේෂයෙන් අර මං හැමදාම ඔයාලට කියන්නේ මං ගමේ කැමනේ කන්න කැමති. ඉතින් අන්න ඒ වගේ රස ගමේ කැම වේලක් හදාගන්න වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. අපි හැමෝම ඉතින් ආස දේවල්නේ ගොඩක් හදාන්නේ නේද? මේ මෙනු එකත් ඉතින් මං ගොඩක් ආස මෙනු එකක්. මේ පහුගිය සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක් මට හරියටම මතක නෑ. ඉතින් බලන්නකෝ වීඩියෝ එක දිගටම මම මොනවාද හදන්නේ කියලා. ඔයාලා දැන් මේ දකින්නේ මම අද හදන මෙනු එකට ඕන කරන දේවල් සේරම මුලින්ම කපලා ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඉතින් මං කියන්නම්කෝ අද මම මොනවද හදන්නේ කියලා. ඔයාලා මුලින්ම දැක්කා වගේ මම උදේම මේ බත් එකක් තියාගත්තා. බත් එක ඉතින් හදන එක කවුරුත් කරන දේ ඉතින් දන්නවනේ. මම ඉතින් අද සුදු කැකුළු බත් එකක් තමයි හදාගත්තේ. ඊට පස්සේ මම ගොඩ දවසකින් පොඩි කැක්කිරි ගෙඩියක් අරගෙන ආවා පොලෙන්. ඉතින් ඒක ගොඩක් වෙලාට කට්ටිය කැක්කිරි හදන්නේ පොත්ත පිටින් මම දැකලා තියෙනවා. අනිත් එක ඇඹුලට. හැබැයි මට ටිකක් කරදරයි පොත්ත පිටින් කැක්කිරි හැදුවම ආය පොත්ත අයින් කර කන්න ගියාම මම ඉතින් පොත්තත් අයින් කරලා කැක්කිරි එක ඇඹුල් රහට තමයි හදන්නේ. හැබැයි අර අපි කියන්නේ සුද්දට කියන්නේ සුදු පාටට නෙමෙයි. කහ දාලා අර නිකන් කිරට වගේ. හැබැයි ඒක ඇඹුලට තමයි මම හදන්නේ ගොරක හිම දාලා. ඉතින් මම අද කියන්නකෝ මම කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් මම සුදු බත් කැකිරි කරි එකක් කැකිරි ඇඹුලට ඊට පස්සේ විශේෂයෙන් මම කැමති ඔයාලා දන්නවා මගේ වීඩියෝස් බලන අය නම් මම හරි මාසයි වැව් මාළු කන්න. ඉතින් අද මම වැව් මාළු එකක් හදාගන්නවා සැරට හින්දලා. ඉතින් වැව් මාළු එකකුයි ආය කූර තම්පලා ටිකක් තෙල් දාලා පොල් එහෙම නොදා තෙල් දාලා වගේ ගන්නවා වෙලිච්ච මිරිස් එහෙම දාලා. ඉතින් මම මුලින්ම ඔයාලා දැක්කේ මම කැකිරි ගෙඩිය සුද්ධ කරලා ලුණු සුදු ලුණු කරපිංචා ටික ලෑස්ති කරගත්ත එක. මම අර වරට ලොකු කරපිංචාත් පෙන්නුවේ අපේ ගෙදර තිබුණ පෝච්චි එක කරපිංචා පැලයක් හිටවලා. ඉතින් ඒකේ අතු දෙකක් තිබුණා. ඉතින් මම උදේ ගිහින් බලද්දි බබා ඒ දෙක සෙල්ලම් කරන්න කපලා. ඉතින් මම එකක් එයාට සෙල්ලම් කරන්න දීලා අනිත් එක අරගෙන ආවා. ඉතින් කෑම හදනේවට දාන්න කියලා. ඒකයි චූටි කොළ තියෙන ලොකුවට සරුවට හැදුණු ගහක් නෙමෙයි. ඒත් ඉතින් අර අලුත් කොළනේ. මම ඉතින් ඒකෙන් ඔන්න උයන්නත් ගත්තා. දැන් මේ ඔයාලා දකින්නේ මම හොඳට පැහුණ මේ වේලුණ නැති පොල් ගෙඩියක් තමයි ගත්තේ. මොකද අර කැකිරියකට කිරි රසට තියෙනකොට හොඳයි. ඉතින් ඒ විදිහට මම මිටි කිරි ටික අයින් කරලා දිය කිරෙන් තමයි අද මේ කැකිරි එක හදාගන්න. ඒකට ගොඩක් රසයි. අර වතුරෙන් හදලා මිටි කිරි දාලා ගන්නවට වැඩිය. ඉතින් මම කැකිරි ටික දිය කිරි එකටම දැම්ම කපලා ඊට පස්සේ අමු මිරිස් සුදු ලුණු බීලුණු ටිකක් රම්පේ කරපිට තමයි එකතු කරගන්නේ. රම්පේ නම් මට අද තිබුණේ නැහැ.
මේකට ගොඩාක් හොඳයි රතු ලුණු එකතු කරා නම්. හැබැයි මට අද ගෙදර රතු ලුණු තිබුණෙත් නැහැ. එහෙනම් මම බී ලුණු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ගොරක කෑල්ලක් අපි හැමෝම දානවා වගේ කහ ලුණු තුන පහ ටිකක් ඒ ටික දාලා මම අද අමුමිරිස් කරලක් විතරයි දාන්නේ. මොකද මම මේක බබාටත් දෙන හින්දා. ඉතින් මම තක්කාලි දාගන්නේ කරි එක කැකිරි එක තැම්බුණාට පස්සේ. දැන් ඉතින් ඔයාලා මේ දකින්න අර මම කිව්ව ටික දාගන්නවා. ඉතින් ඒ ටික දාගෙන මම යන්නේ කැකිරි එක හදාගන්න. කරි එක දැන් බාගෙට වගේ තැම්බිලා තියෙනෙත් හොඳටම නෙමෙයි. දියකිරි තව ගොඩක් තියෙනවා. දියකිරි ටිකක් හින්දෙන්නත් ඕනේ. මිටිකිරි දාන්න තාම මදි. මම ඒත් තක්කාලි ටික එකතු කරගත්තා. මොකද එතකොට අර තක්කාලි ටිකත් හොඳට තැම්බිලා මේ කරි එකට එකතු වුණාම කරි එක ගොඩක් රසයි. දැන් මම හදන්නේ අනිත් ඕනේ වැව් මාළු එකටයි මම හදන තම්පලා මැල්ලුමටයි ඕනි කරන ලුණු ඒ ටික කපා ගන්න. මට කියන්නම තුණා මම මේ අතරතුරම මට ලොකුවට පෙන්වන්න බැරි වුණා. මේ බබාටත් මම වැව් මාළු වෙනම හදාගත්තා. මොකද මම ටිකක් වැව් මාළු එක සැරටනේ හදාගන්නේ. ඉතින් බබාට එහෙම කන්න බෑ. මම ඒ හින්දා එයා කන විදිහට වැඩි සැර නැතුව එයාට කිරට මම මාළු ටිකක් හදාගත්තා. මොකද එයාත් ඇත්තටම මේ එහෙම මාළු හදලා දුන්නම කන්න හරි ආසයි. ඉතින් මම එයාටත් මේ අතරතුරම මේ හදනවා මේ වැව් මාළු එකක් වෙනම. ඒකත් එක්ක ඔයාලට කියන්න ඕනේ මම අර මුලින්ම ඔයාලා දැක්කනේ මම බණ්ඩක්ක වගේක් ගත්තා. ඒක ගත්තෙත් බබාට තමයි. හැබැයි මම එදා එයාට වැව් මාළුයි කැකිරි කවනවා කියලා හිතලා මම ඒ බණ්ඩක්ක ටිකයි හැදුවේ නැහැ. මොකද ගොඩාක් චූටි අය ඉතින් අර ගොඩාක් කෙලවලුත් එක්කත් කන්න කැමති නැහැ නේ. අපේ බබත් ඉතින් ඔය වගේ දෙකක් වගේ තිබ්බොත් ඉතින් ඇති යාටත්. කැකිරි එකේ තියෙන හොදි ටිකක් එක්ක මාළුයි වත් එක්ක ගම එයා ඉතින් කනවා. දැන් මේ දක්ිනවල අර කිව්ව කරි දෙකට ඕනි කරන දේවල් මම කපා ගන්නවා.
දැන් බලද්දී කැකිරි කරි එක තැම්බිලා. හැබැයි දියකිරි ටිකක් තිබුණා. ඒ නිසා මම මිටිකිරි ගොඩාක් එකතු කරගත්තේ නැහැ කරි එකට. හොඳ උක්කු මිටිකිරි වලින් ටිකක් එකතු කරගත්තා. ඒකත් එක්ක වල මුලින් දකින්නදී මම ගොරක කෑල්ලක් අයින් කරා. මොකද පොඩ්ඩක් කරි එකේ අමුරු රස වැඩි වගේ කියලා හිතුණා. අනිත් තව කරි එක හදලා ඉවර වෙලත් ගොරක තිබුණොත් තව අර ගොරක වල ඇඹුල් ගතිය අල්ලන නිසා මම ගොරක කෑල්ලක් අයින් කරා. ලුණු චුට්ටක් මදි වෙලා වගේ තිබුණ හින්දා මම ලුණු ටිකකුත් එකතු කරලා හොඳට ඉතුරුවාට පස්සේ ලිප් ඕෆ් කරලා ඔයාලා දැන් මේ දකින්නේ මම හොඳට අර බැදපු තුන පහ තියෙන්නේ. ඒ කුඩු ටිකක් උඩින් ඉහගත්තා. එතකොට ඇත්තටම කරි එකට ගොඩක් හොඳ සුවඳක් ඒ වගේම හොඳ රසක් එකතු වෙනවා. ඔයාලත් ඉතින් ඒක කරලා බලන්නකෝ. දැන් මේ ඔයාලා දකින්නේ මාළු කරි එක හදාගන්න තමයි මම යන්නේ. ඉතින් ඒකට තේ ටික දාලා රත් වුණාට පස්සේ සුදු ලුණු, කරපිංච, ඔලුහල්, සුදුරු එහෙම ටිකක් එකතු කරලා ඒ ටික හොඳට ටෙම්පරා දුන්නාට පස්සේ මම සුපුරුදු විදිහට ඉතින් අපි මාළු කරි එකකට දාන මිරිස් කුඩු, බැදපු තුන පහ ඒ ටික එකතු කරගන්නවා. මාළු කරි එක දැන් තෙල් වලට මම තුන පහ එකතු කරාම මිරිස් කුඩු එකතු කරාම අර ලස්සන රතු පාටක් තමයි ඉන්නේ. ටිකක් තෙල් එකේ බැඳෙනකන් තියුවොත් පොඩිවට නිකන් කළු පාටට එනවා. මේ ඔයාලා කැමති නම් කළු පාටට අර මාළු කරි හදනවනේ. මම එහෙමත් කන්න ආසයි. හැබැයි ඉතින් චුට්ටක් කරදරේ ඉන්න මම එහෙම හදන්නේ. මොකද එහෙම කළු වෙන්නේ ඔයාලා කබලේ කියන්නේ. ඉතින් ඉස්සර නම් අපි කබලේ කියලා තමයි කියන්නේ. අර දැන් නම් මම නම් ওই පොඩි තාච්චියක තමයි ටික බදින්නේ. නිකන් තෙල් නොදා කබලි මිරිස් කුඩු තුන පහ කහ ටික ඒ ටික බෙදලා ගත්තම තමයි ලස්සන කළු පාටක් එන්නේ. කරි එකට ඒ ටික එකතු කරාම ඉතින් එහෙමත් මම කරන වෙලාවල් තියෙනවා. අද නම් ඉතින් මම තෙලටම තමයි මිරිස් කුඩු තුන පහ ටික එකතු කරගත්තේ. ඔයාලා දකින්න ඇති මම මාළු එකට ලුණු කුඩු චුට්ටයි මුලින් එකතු කරගත්ත. ඒකට හේතුව තමයි මම මේ මාළු ටික කලින් දවසේ අරගෙන සෝදලා මම ෆ්‍රිජ් එකට දැම්මේ ලුණු, කහ, ගම්මිරිස් ඒ ටික එකතු කරලා. ඉතින් එතකොට අර හොඳට මාළු ටිකට මේ ඒ ටික අල්ලනවනේ. ඒ නිසා මම මේ වෙලාවේදී මේ මුලින්ම මේ ලුණු ගොඩක් දාගත්තේ නැහැ. මම හිතුවා චුට්ටක් ඒ වගේ ලුණු තියෙන නිසා කරි එක හදලා මදි වුණොත් ලුණු එකතු කරගන්නවා කියලා. මේ විදිහට මාළු එක බාගෙට වගේ තැම්බිලා තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ මේ මම හරි අමාරුවෙන් මාළු ටික මේ අනිත් පැත්ත දාගත්තා. මොකද මේවා ඉතින් ඉක්මනටම පොඩි වෙනවනේ. ඒත් ඉතින් අර මම හරි ආසයි මාළු එකට 3-5 හොඳට මේ මාළු කෑලි වලට අල්ලනවට. එතකොට නේ ඉතින් අර මාළු කෑලි වුණාට රස නැත්තම් ඉතින් අර නිකම්ම මාළු වෙනම කරි එක වෙනම වගේනේ තියෙන්නේ. මේ ඒකයි ඉතින් මම මේ ලොකු ගේමක් දීලා
මේ මාළු ටික හිමින් හිමින් අනිත් පැත්ත හරව ගන්න. එතකොට අර හොඳට මාළු එක අර හිඳෙන්න අර අපේ මාළු අර හොද්දේ තියෙන මාළු බොර එකේ තියෙන තුන පහ ටික හොඳට මාළු කෑලි වලට අල්ලනවා. මේක ඉතින් සාමාන්‍ය ගොඩක් අය මාළු අර හට්ටිය දෙපැත්තෙන් අල්ලලා පොඩක් හොලවන්න කියලානේ කියන්නේ. මට ඉතින් අර එහෙම විතරක් මදි වගේ හිතුණා. හොඳට අනිත් පැත්ත හැරෙව්වම ඉතින් හොඳයිනේ. ඒකයි මම දැන් මේ කරන්නේ. ඔන්න මම දැන් රසම රස වැව් මාළු කරි එක හදලා ඉවරයි. එක්කනේ ඉතින් රස පාට. දැන් මම මේ හදන්න කිව්වට ඇත්තටම මට මුල් ටික වීඩියෝ කරගන්න බැරි වෙලා මේ තෙල් චුට්ටකට මම ලුණු වේලිච්ච මිරිස් එහෙම එකතු කරගත්තා. මේ තම්පලා මැල්ලුම නෙමෙයි ඇත්තටම මේ තෙම්පරා තෙල් දාගන්න. ඉතින් මේකට පොල් දාන්න නැහැ හේතුව පොල් දාලත් රසයි. හැබැයි මෙහෙමත් ඉතින් රසයි. අර හැම වෙලෙම පොල් දාලා මේ නිතර කන්නේ. ඉතින් මට අද හිතෙන පොල් නොදා හදන්න. ඉතින් ඒකත් ඔන්න ඔය විදිහට මම ලොකු මිටියක් සුද්ධ කරා. ඒ වුණාට ඉතින් ඒක හැදිලා ඉද්දි හරියම පොඩි ප්‍රමාණයක් ආවේ. ඔන්න ඔය විදිහට මේකට ඇත්තටම හොඳ අර තාච්චියක් අර හොඳට අර ගැඹුර තියෙන. ඒකට අර හැඳි මිටේ මේ කූරු ගාලා එක මලව ගන්න ලේසි. මේ මට ඉතින් මේ වෙලාවේ අහුනේ මේ පෑන් එක ඉතින් ඒක ගත්තා. ඉතින් හරි අමාරුවෙන් තමයි මම කවලම් කරගත්තේ. ඔන්න ඉතින් දැන් ඒකත් හදාගෙන ඉවරයි. දැන් මං යන්නේ අද හදාගත්ත රසම රස කැම ටික බෙදාගෙන කන්න. බලන්නකෝ ඉතින් මම ඉතින් ලස්සනට මේ මං හරි ආසයි ලස්සනට කැම පිළිගන්නවන්නේ. ඉතින් මට උනත් කනකට ලස්සනට බෙදාගෙන කන්න එක මට ඒකට ලොකු පිරියක් එනවා. ඉතින් කන්න ආස හිතෙනවා. ඉතින් මං වගේ බත් චුට්ටක් ලස්සනට කප් එකකට දාලා බෙදාගෙන දැන් මේ කැකිරි කරිය තේකිනුත් දාගෙන රසට තිබුණ කැකිරි කරිය මේ කැකිරි කරියට ඔයාලා හදද්දී උඹලකට ටිකක් එකතු කරගත්තොත් තවත් රසයි. මම හැබැයි එකතු කරගත්තේ නෑ මොකද අම්මිත් කන නිසා. අම්මි ඉතින් උඹලකට එහෙම කන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් මම එකතු කරගත්තේ නැහැ. ඉස්සර අපේ අම්මා හදනවා උඹලකට දාලා ලොකු පිපිඤ්ඤා තියෙන ලොකු පිපිඤ්ඤා වලින් පිපිඤ්ඤා කරියක් හදනවා පන්සලේ හීල් දානෙට. හරිම රසයි. මම ඉස්කෝලේ අරන් එනවා මට මතකයි යාළුවෝ රස කර කර කනවා. ඉතින් මම ඒකත් මතක් කරගෙන තමයි අද කැකිරි කරි හැදුවේ. ඉතින් කැකිරි ඊට පස්සේ හොඳට සැරට හිඳලා හදාගත්ත වැව් මාළු එක. ඊට පස්සේ ඉතින් ටෙම්පරාදු කරගත්ත තම්පලා. ඉතින් ওই ටිකත් එක්ක රසම රස මෙනු එකක් ඉතින් මේක ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. කන්නයි යන්නේ. මං හිතනවා ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට ආස වෙයි කියලා කැමති වෙයි කියලා. ඉතින් ගොඩක් අය මගේ වීඩියෝස් බලනවා. හැබැයි subscribe නොකර. ඉතින් මං ඉල්ලනවා ඔයාලගෙන් ඔයාලා මගේ වීඩියෝස් වලට ආස නම් කැමති නම් ඉතින් subscribe කරලා පොඩි support එකක් දෙන්න කියලා. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.